උනාට පස්සේ ටිකක් නෙමෙයි හොඳටම දරුණුයි. ත්‍රිමද ගලිත කියන එක කියන්නේ තුන් තැනක මේ අලියාගේ එතකොට මද කිපුණද කියලා දැනගන්නේ අලියාගේ ශරීරයේ විවිධ ස්ථාන වලින් පුතේ පොඩි ස්‍රාවයක් කියන. ඇත්තට මේක හෝමෝන් එකක්. මේ හෝමෝන් එකට කියන්නේ මද ජලය. මොනවද? මද ජලය. දැන් මේක වෑස්සෙනවා. පැණියක් වාගේ නෝ ධම්මික පැණිය වාගේ දැන් ඉන්නවා. දැන් හිතන්න ත්‍රිමද ගලිත කියන තුන් තැනකින් මද ජලය දාන්න ඕනේ. එක තමයි කන් වලින්. කන් වලින් ඇවිල්ලා කම්බුල වලට මද වැටෙන්න ඕනේ. මද ජලය එන්න ඕනේ. දෙවෙනි එක ඇස් වලින් මේ කබ බලහරියෙන් ඇවිල්ලා ඇස් වලින් මේ මද ජලය පෙරෙනවා. නෑ. ඊළඟ එක ගුද මාර්ගයෙන් ගුදෙන් එන්න ඕනේ. දෙටි විතරක් නෙමෙයි එන්නේ. මේ මද ජලය තැන් වලින් ත්‍රිමද ගලිත කියන්නේ තුන් තැනින් එනවනම් ත්‍රිමද ගලිත හරිම දරුණුයි හරිද? මද කිපිච්ච අලියැත්තුම් ඒ කියන්නේ මාරම දරුණුයි. ඒගොල්ලෝ වනයේ සියල්ල සීකඩ කරමින් තූ කොට හොයාගෙන යනවා අලි කෑල්ලක්. ඔව් ඉතින් අලියා කියන්නේ අලි කෑල්ල වෙන්න බෑ. නේද? නෑ අපිගේ අලි දෙවඟනක් හොයාගෙන යනවා. අම්බුණා විතරයි සඳ මෝදු වෙලා නැගෙන රේකෝලේ හරි එහෙමනේ අලි දඟලනවා හැමතිස්සෙම. හරිද? මද කිපුණාට පස්සේ ඇත්තටම ලොකු අසහනකින් ඉන්නේ අලි. ඔය පන්සල් වල අලි එහෙම ඔය කරුණු ගෙනියන අලින්ට දෙන්නේ නැහනේ. ඒ වරප්‍රසාදේ අහිමි කළා ඒ කාඩ් එක කපලා තියෙන්නේ. අනේ ඉතින් මද කිපුණත් ඔහේ ඉන්න ඕනේ. අර ලස්සන අලි දෙවඟනෝ පේනවා. ඉතින් කොහොම හරි මේ ගැට ගහලා තියාගෙන ඉඳි මේ මද කිපිච්ච අලිය පුදුම තරම් දඟලනවා. මාර විදිහට දඟලනවා. ඒ දඟලන වෙලාවට අලියාගේ ළඟටවත් කිට්ටු වෙන්නේ නැහැ පුතේ. ඇත් ගොව්වවත් ලේසියෙන් යන්නේ නැහැ. ගැට ගහලා පැත්ත මද සංසිඳනකම්ම තියලා තියෙනවා. ඒ මද කාලය නැති වෙනකම්ම තියලා තියෙනවා. හදිස්සියවත් ගියොත් එහෙම ඉවරයි පුතේ ආයෙත්. අයියර හාමුදුර කෙනෙක් මේ මද කිපිච්ච අලියා හාමුදුරුවෝ ගිහලා සියබලා කවන්න. සියබලා ටිකක් අරන් ගිහින් මේ මද කිපිච්ච ඇලියට දැන් මේ සියබලා ඕනේ වෙලා දඟලන්නේ. නෑනේ ඌට මේ වෙන එකක් ඕනේ වෙලානේ දඟලන්නේ. ඌට සියබලා. හලෝ. හාමුදුරුවෝ සියබලා නගිය. ආලිය සියබලා තෝගේ අම්මට කියලා හාමුදුරුවෝ ගත්ත හොඬෙන් ගැව්ව පොළවේ. මැරුන්නේ නෑ අපවත් වුණා. හාමුදුරුවෝ මහණ වුණාට අලියා මහණ වෙලා නෑනේ. ඒ හින්දා ත්‍රිමද ගලිත ඇත්තු මාරම දරුණුයි. ඒ වගේම නිතරම සැලවි චංචල විවි තමයි කැලේ දෙවනත් කරමින් මෙහෙම දුවදූ තමයි. ඉතින් මේකේ කවිය ඇතුලේ කියනවා ඒක එහෙම නෙවෙයි. එදා ගුත්තිල වීණා වාදනය කරනකොට මේ මද කිපිච්ච ඇත්තුන්ගේ මේ කන් වලින් වැස්සෙන මේ මද ජලය කම්බුල් වලට ඇවිල්ලා කම්බුලේ රැඳිලා. දැන් මේ කම්බුලේ තියෙනවා. ඒ මේ මද ජලයේ බොණ්ඩ මීමැස්සෝ හරි කැමති මීමැස්සෝ ඇවිල්ලා මේ කම්බුල් වල වහනවා. දැන් වෙනදට නම් ওই මද කිපිච්ච අලියා නිතරම කන් දෙක හොල්ලනවා. ඉතින් දැන් මොකද කරන්නේ? මීමැස්සෙක් ඇවිල්ලා වැහුවා. චූටි මීමැස්සා. කම්බුලේ අර පැණි ටික බොණ්ඩ වෙනදට වැහුවා. වැහුව ගමන් අරෝ දෙනවා කණෙන්. සරස්වා දිනවා. මීමැස්සාගේ මුළු ජීවිතේම අඳුර වෙනවා එතන. එදා ගුත්තිල ඇදුරුතුමාගේ වීණානාදයට සවන් යොමු කරගෙන ඉඳපු මේ අලියැත්තු මද කිපිච්චයෝ නිකන් යමුත් නෙවෙයි මද කිපිච්ච අලියැත්තු හෙල්ලෙන්නේවත් නැතුව කන් දෙකවත් හොල්ලන්නේ නැතුව අර වීණානාදයට කුතුහලයෙන් යුතුව ආසාවෙන් යුතුව අහන් ඉන්නවා. මීමැස්සෝ වෙනදට කරන්නේ පොඩ්ඩක් බීලා පියාටු ගාලා වටයක් ගින් ආයෙ පොඩ්ඩක් බීලා එහෙම යනවා. එදා මීමැස්සෝ කම්බුලේම රැඳිලා ඉඳගෙන මේ පැණි ටික බොන්න පුළුවන්. ඇයි කන් දෙකවත් හොල්ලන්නේ නැහැ? මෙහෙම හරියට හිටියා කියන්නේ චිත්‍රයක ඇඳා වගේ එකාලියෙක් දෙන්නෙක් නෙවෙයි ගජ සෙන්සිටියම් ගජසිරි කියලි හස්ති සමූහය සේනාවක් ඒ වගේ චිත්‍රයක ඇඳා වගේ සිතුවම කැඳා වගේ හෙල්ලෙන්නේවත් නැතුව හිටියලු.